ආයුබෝවන් හරිපවිද වෙතින් තවත් සතියක ආරම්භය ජනවාරි මාසේ 26 වෙනිදා සඳුදා සඳහා කාලගුණ 9 නරඹන්න ඔබගේ කටයුතු සැලසුම් කරගන්න එසේම හරිම වෙද ඇප් එක ලබා ගන්න මේ මගින් ඔබට ඉතාමත්ම පහසුවෙන් හරිම වෙද නවතම කාලගුණ 9 නැරඹීමේ හැකියාව පවතිනවා. Facebook, YouTube හෝ TikTok ඔබ භාවිතා කරන විට අහම්බෙන් දකිනා හරිම වෙද කාලගුණ 9 වෙනුවට සහ ඔබට අවශ්‍ය වූ විටක මේවා සර්ච් කර හරිම වෙද යනුවෙන් ඔබ ලබා ගන්න අනාවැකි වෙනුවට ඉතාමත්ම පහසුවෙන් ෆෝන් එක අතට අරගෙන සාමාන්‍යයෙන් අපි ඇප් එකක් ඕපන් කරන විදිහට එකම ටච් එකකින් එකම ක්ලික් එකකින් හරිම වෙද නවතම අනාවැකි නැරඹීමේ හැකියාව පවතිනවා. ජීවිත කාලය පුරාටම 075 659 19 19 අංකයට WhatsApp මෙසේජ් එකක් යොමු කර ඇප් එක ලබා ගන්න. එසේනම් කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල වයඹ උතුරු සහ නැගෙනහිර ගිනි කොන මුහුදු කලාපවල වැසි තත්ත්වයන් නැති වෙනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විටත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම වයඹ උතුරු සහ ගිනි කොන මුහුදු කලාපවල රාත්‍රී කාලය වන විට CR Engineers සියලුම වර්ගවල ශීතකරණ සහ වොෂින් මැෂින් වගකීමක් සහිතව අලුත් වැඩියා කරගන්න. එන්න හැම දිනම දන්න එකම තැන කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පල අසල නම්බර 77 3 අවිස්සාවෙල්ල පාර කඩුවෙල. දැන්ම අමතන්න 0777 777 039 උසස්ම තත්ත්වයේ සේවාවක් වගකීමක් සහිතව ලබා ගන්න CR Engineers හැම දිනම දන්න හොඳම තැන. මුහුදු ප්‍රදේශ බොහෝමයක වැසි තත්ත්වයන් පහ වී යනවා. නමුත් ගාල්ල සහ ඒ ආශ්‍රිත මුහුදු කලාපවල සුළු වශයෙන් වැසි පවතිනවා. ඒ අනුව දින කිහිපයක් 23 වෙනිදා රාත්‍රී 24 25 වැනි 26 දිනවල වැසි තත්ත්වයන් ඇති කළ එම වලාකුළු පද්ධතිය මේ සමග ශ්‍රී ලංකාවෙන් පහ වී යනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය ඊට ප්‍රථමයෙන් මුහුදු ප්‍රදේශයේ උෂ්ණත්වය වන්නේ සාමාන්‍යයක් ලෙසට දහවල් කාලයේදී සෙල්සියස් අංශක 26ක් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ශ්‍රී ලංකාව වටා බොහෝ මුහුදු කලාපයට පැය කිලෝමීටර් 25 35 අතර සුළං ධාරා ඇති වෙනවා. එසේනම් මෙන්න අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම මහියංගනේ අරලගංවිල සහ ඒ වටා ප්‍රදේශවල එසේම මධ්‍යම කඳුකරේ අම්පාර ප්‍රදේශයේ බස්නාහිර සබර්ගමුව දකුණු පළාතල බොහෝ ස්ථානයක රිය ධාවනයේදී වඩා සැලකිලියෙන් අවධානයෙන් මෙම සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල රිය ධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල යාපනය ත්‍රිකුණාමලය මඩකලපුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොටස්වල වැසි ඇති වෙනවා. පසුව ක්‍රමක්‍රමයෙන් දහවල් කාලය වෙන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට වැසි කිහිපයක් ඇති වෙනවා. දෙහියෝ විට රත්නපුර එසේම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය අම්බලන්ගොඩ සහ ඒ ආශ්‍රිත කලාපවල තැනින් තැන සුළු වශයෙන් සහ තැනින් තැන තරමක තද වශයෙන් සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වයන් කිහිපයක් ඇති වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර සබර්ගමුව දකුණු සහ මධ්‍යම පළාත්වල රාත්‍රී කාලය වන විට ක්‍රමක්‍රමයෙන් වැසි තත්ත්වයන් සියල්ල පහ වී යනවා. නමුත් රාත්‍රී කාලයේදී විශේෂයෙන් කරවනැල්ල මීපේ මොරටුව වැනි ප්‍රදේශවල වැසි තත්ත්වයන් කිහිපයක් ඇති වෙනවා. එසේනම් ශ්‍රී ලංකාව අභ්‍යන්තරීය උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 27ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. මන්නාරම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 30ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තර සුළං වේගය පැය කිලෝමීටර් 20ක සාමාන්‍යයකින් පවතිනවා. තරමක තදින් සුළං ඇති වෙනවා. යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය හම්බන්තොට පුත්තලම විශේෂයෙන් වයඹ කලාපයේ බොහෝ ස්ථානයක පැය කිලෝමීටර් 20 සිට 25 දක්වා මෙයයි කාලගුණ අනාවැකිය නරඹන්න කටයුතු සැලසුම් කරගන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ සාර්ථකම කාලගුණ අනාවැකිය හරිම වේද